ඔයාට ගොඩක් තරහ යනවද? ඒ වගේම ඔයා කැමති දේ තරහ පාලනය කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාට. ඉතින් අපි හැම කෙනෙක්ටම වගේ තියෙන දෙයක් තමයි කෝපය. එහෙමත් නැත්නම් තරහ කියන දේ. මේ නිසා අපිට නොයෙක් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. තමන්ගේ පවුල ඇතුලේ යහළුවන්, නෑදෑයන්, අසල්වාසීන්, ඒ වගේම ප්‍රේම සම්බන්ධතා ඇතුලේ අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් දෙයක් තමයි මේ තරහව. එහෙමත් නැත්නම් කෝපය කියන දේ. ඉතින් මේ හේතුව නිසා ගොඩක් අය අද දෙකකට බෙදලා ජීවත් වෙනවා. ඒ වගේම තමන්ට වටිනම දේවල් නැති කරගෙන තමන්ගේ හිතේ ඇති සැනසීම තමන් විසින්ම නැති කරගෙන තියෙනවා. ඉතින් ඔයාට තරහ පාලනය කරගන්න පුළුවන් ක්‍රම 10ක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. පළවෙනි එක තමයි විරාමයක් ගන්න. ඔයාට පුළුවන් පොඩි බ්‍රේක් එකක් ගන්න. ඔයාට මොකක් හරි හේතුවක් නිසා කේන්ති යනවා නම්, එහෙමත් නැත්නම් ඔයාගේ හිතට තරහක් එනවා නම්, ඔයා ඒ වෙලාවේ තරහ පිට කරන්න එපා. ඔයාට පුළුවන් තප්පර 10ක් 20ක් අතර පොඩි කාලයක් නිශ්ශබ්ද වෙන්න. මේකට ඔයාගේ මනස අනිවාර්යයෙන්ම පුරුදු කරගන්න ඕනේ. දැන් අපි නම් කරන්නේ කටට එන්නේ මොකද්ද? මේ මිනිස්යාගේ හිත රිදෙනවද නැද්ද බලන්නේ නැහැ. අපේ හිත රිදුණා නම් අපි ටක් ගාලා ඒ වචන ටික පිට කරලා දානවා. එහෙම නෙමෙයි. මේක ඔයා අනිවාර්යෙන් කරලා බලන්න. ඔයාගේ ජීවිතය ඇතුලේ ලොකු වෙනසක් දකින්න ඔයාටම පුළුවන් වෙනවා. ඔයාගේ හිතට තරහක්, කෝපයක් එනවා නම් ඔයා ටක් ගාලා විරාමයක් ගන්න. ඒ කියන්නේ ඔයා නිහඬ වෙන්න. ඒකෙන් ඔයාගේ සිටුේෂන් එක ගොඩාක් සොෆ්ට් කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයාට ඒ තරහ යන්න හේතු වෙච්ච සිදුවීම යම්කිසි සමතයකට පත් කරගන්න හැකියාවක් තියෙනවා. දෙවැනි එක තමයි හුස්ම ගැන ඇගීම. මේක බ්‍රීතින් ටෙක්නික් එකක්. මේක තමයි හොඳම සහ හරිම ක්‍රමය. ඔයාගේ හිතට තරහව පාලනය කරගන්න මේකෙන් ඔයාට පුළුවන් වෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්න ඔයාගේ මයින්ඩ් එක හරියට ට්‍රේන් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ මනස දවස් ගානේ පුරුදු කරන්න ඕනේ. ඔයා මේක එක දවසක් කරලා බලුවොත් ඊළඟ දවසේ ඔයාට ලොකු වෙනසක් ඔයා තුළම දැක ගන්න පුළුවන් වෙනවා. ඔයා තප්පර 4ක් විතර හුස්ම උඩට අදින්න. ඊළඟ තප්පර 4 ඔයා ඒ හුස්ම නවත්තලා තියාගන්න. ඒ කියන්නේ ස්ටොප් කරන්න. ඊට පස්සේ තප්පර 6ක් හුස්ම හයියෙන් එළියට පිට කරන්න. මේක 5 වතාවක් හරි 7 වතාවක් හරි එක දිගට කරන්න. එතකොට ඔයාගේ මොළයට කාම් සිග්නල් එකක් ඉබේටම යනවා. එතකොට ඔයාගේ මයින්ඩ් එක ගොඩක් රිලැක්ස් වෙලා ඔයාට ඒ ආපු තරහ ඉබේටම කන්ට්‍රෝල් වෙනවා. තුන්වෙනි එක තමයි පරිකල්පනය. ඔයාගේ පරිකල්පනය වෙනස් කරගන්න ඕනේ. ඒකට කියන්නේ රීෆ්‍රේමින් කියලා. ඔයාට තරහ ගියපු හේතුව ඔයා වෙන ඇන්ගල් එකකින් බලන්න. දැන් හැම වෙලේම ඔයාට කේන්ති ගියාට ඔයාට කේන්ති යන්නේ ඔයත් එක්ක නෙමෙයි. තවත් මිනිස්සෙක් එක්ක හරි, මිනිස්යන් කීප දෙනෙක් එක්ක හරි. එතකොට මෙතනදී අපි කවුරුත් පර්ෆෙක්ට් නැහැ. ඉතින් මෙතනදී අපිට අනෙක් පාර්ශවය ගැනත් හිතන්න වෙනවා. එතකොට ඔයා හිතන්න ඕනේ මෙතනදී මේක තමයි වුනේ. මම නිකන් තරහ අරගෙන වැඩක් නැහැ. මෙන්න මේ වගේ ඇන්ගල් එකකින් බැලුවොත් ඔයාගේ මයින්ඩ් එකට නැත්නම් ඔයාගේ මනසට සැනසීමක් එනවා. තවත් දෙයක් තමයි අපි හැමෝම කරන වැරද්දක් අපි හරි කියලා හිතන එක. මේම හිතන්න අපි පුරුදු වෙලා තියෙනවා. ඔයාගේ පැත්තෙන් ඔයා හරි. හැබැයි ඒ පාර්ශවයේ පැත්තෙන් බැලුවොත් එයා හරි වෙන්න පුළුවන්. අපි හැමෝම හිතන පතන විදිය එකිනෙකාට වෙනස්. එතකොට ඔයා මේ බලන ඇන්ගල් එක වෙනස් කරගත්තොත් ඔයාට පුළුවන් ප්‍රශ්න වලින් නිදහස් වෙලා සතුටු ජීවිතයක් ගත කරන්න. දැන් ඔයා හිතන්න අපේ පවුල් වල තියෙන දෙයක් තමයි මගේ අම්මා මෙයාට විතරක් වැඩිපුර සලකනවා. මට එච්චර ලොකුවට සලකන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයා ඒක තව කාට හරි කියලා තියෙන්න ඕනේ. නැත්තම් තප්පරයකට හරි ඔයාට ඒක දැනෙලා තියෙන්න ඕනේ. ඒත් එහෙම එපා. ඔයාගේ අම්මා ඔයා වෙනුවෙන් කරපු අනිත් හැමදේම ඒ වෙලාවේ මතක් කරගන්න. නෑ අම්මා මට මෙහෙම කළා තියෙනවනේ, මම මෙහෙම හිතන එක වැරදි. එතකොට ඔයා ඒ බලන කෝණේ වෙනස් කරගත්තොත් ඔයාගේ ජීවිතේ සමහරක් ප්‍රශ්න තියෙන දැන් ඉබේටම ලිහිල් වෙන්න ගන්නවා. ඉතින් මං කියන්නේ හැම වෙලේම වාගේ හිතට තරහක් ආවොත් ටක් ගාලා ඔයා බලන කෝණේ වෙනස් කරගන්න. වචන එළියට දාන්න කලින් දෙපාරක් හිතන්න. හතරවැනි එක තමයි කතා කරන විදිය සොෆ්ට් කරගන්න. දැන් ඔයා හිතන්න ඔයා කපල් එකක් ඇතුලේ තරහ යන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ පොඩි තරහත් ඔයාටම පාලනය කරගන්න පුළුවන් කියලා ඕගොල්ලෝ දන්නවද? දැන් මෙහෙම දෙයක් තමයි දෙන්නෙක් අතර ආරවුලක් තිබ්බොත් ඔයාට කේන්ති ගිහිල්ලා ඔයා අනිත් කෙනාට බැන වැදුනොත් ඔයා හිතන්න එපා කොයිම වෙලාවකවත් එයා ගැන අව탁සීරු වෙයි. ඒ කියන්නේ මම මෙයාට කොච්චර කෑ ගැහුවත් මෙයා මට වචනයක්වත් කියන්නේ නැහැ. හැබැයි ඉඳලා එයාට කේන්ති ගිහිල්ලා ඔයාටත් උස්සනින් කතා කරනවා. එතකොට ඒකෙන් දෙන්නගෙම ෆයිට් එක වැඩි වෙනවා. ඔයාගේ කටේ සද්දෙටම හරියන්න අනිත් පාර්ශවයගෙනුත් ඒ සද්දෙම නිකුත් වුණොත් වෙන්නේ
ඕගොල්ලෝ තුල තව රණ්ඩුව දිග්ගැස්සන එක. ඒකෙන් කොයිම වෙලාවකවත් සමතේකටපත් වෙන්න බෑ. තව ටිකක් රණ්ඩුව වැඩි වෙන එක විතරයි ඒකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් කාට වුණත් තරහෙන් කිව්වහම එයා ඒකට අහුම්කම් දෙන්නේ නැහැ. මම මොකටද මෙයා කියන දේවල් අහන්නේ? මෙයාට මම බය වෙලා ඉන්න ඕනේද? ඒව තමයි අනිත් කෙනාගේ ඔළුවට යන්නේ. ඉතින් හැම වෙලේම ඔයා කාම් වෙන්න. ඔයාගේ ජීවිතය ඇතුළතදී ඔයා කාටවත් සෝරි කියන තැනටපත් වෙන්න එපා. දෙයක් කියලා ඉවර වුණාට පස්සේ මිනිස්සෙක්ගෙන් සමාව ගන්න එක හොඳ දෙයක්. ඒත් ඔයා මේ විදිහට ජීවත් වුණොත් කාටවත් සෝරි කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ තව කෙනෙක්ගේ හිතක් රිද්දන්න නැතුව ඔයාට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කේන්ති ගියාම හොඳම උත්තරය තමයි නිහඬ වෙන එක. එහෙමත් නැත්නම් ඔයාත් කතා කරන විදිය වෙනස් කරගත්තොත් හරි ලස්සනට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙනවා. පස්වෙනි එක තමයි ඔයාගේ අවධානය වෙනත් පැත්තකට හරවන්න. ඔයාට කෝපයක් එහෙමත් නැත්නම් ඔයාගේ හිතට තරහක් ආපුවාම ඉමීඩියට්ලි ඔයා ඒකට රියැක්ට් කරන්න හදන්න එපා. ඒ කියන්නේ ඔයා ඉක්මනට ඒකට ප්‍රතිචාර දක්වන්න එපා. ටක් ගාලා ඔයා හිතලම ඔයාගේ අවධානය වෙනත් පැත්තකට හරව ගන්න. ඒකට ඔයාට පුළුවන් සින්දුවක් අහන්න. ඒකත් දුක හිතෙන සින්දුවක් නෙමෙයි. එක්ක ප්‍රේම ගීතයක්. එහෙමත් නැත්නම් අපි ඒවට කියනවා බයිලා. නැත්නම් නැගලා යන සින්දු කියලා. ඒ වගේ සින්දුවක් අහන්න ඔයාට පුළුවන්. තවත් පියවරක් තමයි ඔයා වතුරට ඔයාගේ මූණ අල්ලන්න. ඒ කියන්නේ ඔයාගේ මූණ වතුරෙන් සෝදන්න. එතකොට ඔයාගේ තරහව ඉක්මනටම නිවා ගන්න ඔයාට හැකියාවක් තියෙනවා. නැත්තම් ඔයාට තරහක් ආපු විගසම ඔයා ගෙදරින් එළියට ගිහින් විනාඩි 5ක් විතර ඇවිදින්න. එතනදී ඔයා ඒ ස්ථානයේ නැහැ කියන්නේ ඔයාට තරහ යන්නේ නැහැ. දැන් අපේ ඔෆිස් එකක උනත් එක මිනිස්සෙක් ඉන්නවා නම් අපෝ මෙයාව දැක්කම මට හරියට කේන්ති යනවා. ඔය වගේ කියලා තියෙනව නේද? ඒ කියන්නේ ඔයාට මේ මිනිස්සයාත් එක්ක තමයි තරහව තියෙන්නේ. ඉතින් ඔයා ඒ වෙලාවට වොෂ්රූම් එකකට හරි ගිහිල්ලා විනාඩි 5ක් විතර ඉන්න. එතකොට ඔයාගේ හිත එහෙමත් නැත්තම් මයින්ඩ් එක කාම් වෙනවා. නැත්තම් ඔයා හොඳ වතුර එකක් අරන් බොන්න. ඒකිනුත් ඔයාගේ ලේ ගමනාගමනේ වැඩි වෙලා ඔයාගේ මොළයට නැවුම් සිග්නල් එකක් යනවා. ඉතින් මේ වගේ පොඩි දේවල් කරලා ඔයාට පුළුවන් ඔයාගේ තරහ යන එක එහෙමත් නැත්තම් කේන්තිය පාලනය කරගන්න. 6 වෙනි එක තමයි හේතුව හොයාගන්න. ඔයාට ඇයි තරහ ගියේ? ඒකට හේතුවක් තියෙන්න එපයි. ඉතින් ඔයා ඒ හේතුව හොයාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් අනාගතයේදී මේක ආපහු රිපීට් වෙන්නේ නැතුව ප්‍රශ්නය සමතුලිත කරගන්න. මම පුංචි උදාහරණ කීපයක් දෙන්නම්. ඔයාගේ නිින්ද අඩුකම, ස්ට්‍රෙස් එක, එහෙමත් නැත්නම් ඕනට වඩා සිතීම. ඒ කියන්නේ ඕවර් තින්කින්. නැත්නම් වැඩිපුර බඩගිනි දැනෙන එක. මෙන්න මේ නිසාට ඉක්මන් කෝපයක් ඇති වෙනව නේද? ඉතින් ඇයි ඒවට කේන්ති ගන්නෙ? ඔයා ඒවට හේතුව හොයන්න. ඇයි මට නිින්ද අඩු වුනේ? ඇයි මට ස්ට්‍රෙස් එකක් දැනෙන්නේ? ඇයි මට නිතරම බඩගිනි එන්නේ? මෙන්න මේ වගේ දේවල් වලට පුංචි හේතු තියෙන්න පුළුවන්. ඔයා ඒ හේතුව හොයාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒකට විසඳුමක් හොයාගෙන ඒක නැවතත් සිදුවෙන එක වළක්ව ගන්න. 7 වෙනි එක තමයි බවුන්ඩරි සෙට් කරගන්න. ඒ කියන්නේ සීමා මයිම් දාගන්න. ඔයාට ඉරිටේට් කරන මිනිස්සෙක් එහෙමත් නැත්නම් ඔයාව ඉක්මනින් කෝපයටපත් කරන මිනිස්සෙක් ඉන්නවා නම් මට දැන් මේක වාතයක් වෙනවා. මම දැන් චුට්ටක් කාම් වෙන්න ඕනේ කියලා හිතලා ඔයාටම සීමාවන් දාගන්න. ඔයාට මේක කරන්න අමාරුයි. ඒත් මේක ඔයාට කරන්නම වෙනවා. ඔයාගේ මානසික සුවය නැත්නම් හිතේ සැනසීම හින්දා. ඔයාට ඔෆිස් එක ඇතුලේ ඉන්නවා නම් කවුරු හරි තරහ යන. එහෙමත් නැත්නම් ඔයාට පාසලේ හරි ඉන්නවා නම් තරහ යන කෙනෙක්. ඔයා ඒ මිනිස්සයාත් එක්ක ගැටෙන්න යන්න එපා. එතනින් ඉවත් වෙන්න. මේකෙන් ඔයාට ඔයාගේ අභ්‍යන්තර සාමය රැක ගන්න පුළුවන් වෙනවා. අපිට හැම වෙලේම එයාව දකිද්දි පේද්දිනේ ප්‍රශ්නේ. ඒ හින්දා හැම වෙලේම අපි මේ මිනිස්සයාගෙන් ඈත් වෙලා ඉද්දි ඒ ප්‍රශ්න වලින් ඉබේටම ඉවත් වෙන්න හැකියාවක් තියෙනවා. 8 වෙනි එක තමයි ජර්නලින් නැත්නම් රයිටින්. මේක හැමෝටම කරන්න බැරි වුණත් මේක ඉතාමත් සාර්ථක වගේම පවර්ෆුල් ක්‍රමයක්. ඔයා කොලයක් ගන්න. එහෙමත් නැත්නම් ඔයා පොතක් ගන්න. ඊට පස්සේ ඔයා මේ පොත ඔයාගේ හිත ඇදිලා යන විදිහට හදාගන්න. ඒ කියන්නේ ඔයා දැන්ටමත් ජර්නලින් ගැන දන්න කෙනෙක් නම් ඔයා දන්නවා මේක කොහොමද කරන්න කියලා. දන්නේ නැති කෙනෙක් වුණත් ඔයාට පොතක් හරි කොලයක් හරි ගන්න පුළුවන්. ඒක ඔයා ලස්සන විචිත්‍රවත්. ඒ කියන්නේ හරිම ක්‍රියේටිව් විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයා ඒක ලියන්න. අද මට තරහ යන්න හේතුව මොකද්ද? මම මේක හැන්ඩල් කරේ කොහොමද? සහ මට කාම් වෙන්න හේතු වුණේ මොකද්ද? මෙන්න මේ වගේ ඔයා පොතක හරි කොලයක හරි ලියන්න. ඊට පස්සේ ඔයාටම තේරුම් යනවා ඇත්තටම මොකද්ද උනේ කියලා. ඉතින් මේක හරිම පවර්ෆුල් දෙයක්. මේක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඔයා මේ පියවර අනිවාර්යයෙන්ම කරලා බලන්න. 9 වෙනි එක තමයි ඇවිදින්න. එහෙමත් නැත්නම් ව්‍යායාම් කරන්න. මේකෙන් ඔයාගේ බොඩි එනර්ජි එක රිලීස් වෙනවා. ඔයාගේ කෝපය බිල්ඩ් අප් වෙන එක නවතිනවා. ඒ කියන්නේ ඔයාගේ කෝපය ගොඩ නැගෙන එක නවතිනවා. අපේ සිතුවිලි වලට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අපේ මොළය. ඉතින් ඔයා එක්සර්සයිස් වෝකින් කරාම ඔයාගේ මයින්ඩ් එකත් රිලැක්ස් වෙනවා. 10 වෙනි එක තමයි ඔයා විශ්වාස කරන කෙනෙක් එක්ක කතා කරන්න. හැබැයි ඔයාට විශ්වාසවන්ත කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ.
ඔයාට තරහ යන ප්‍රතිචාරයක් දෙනවා නම් එයා ආපිට කරුණාකරලා එයාට කියන දේවල් වහම නවත්තන්න. ඔයාගේ තරහ තනියෙන් හිත ඇතුලේ තද කරගෙන ඉන්න අමාරු නම් ඔයා විශ්වාස කරන කෙනෙක්ට කියලා නිදහස් වෙන්න. එතකොට ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැම පියවරක්ම ඔයා කරන්න ඕනේ නෑ. මෙතනින් ඔයාට ලේසි කිහිපයක් හරි එකක් හරි තියෙනවා නම් ඔයා අද ඉඳන් ඔයාගේ මනසට ඒක පුරුදු කරගන්න. අපි සමහර වෙලාවට තේරුමක් නැති පොඩි දේවල් වලට තමයි කේන්ති ගන්නෙ. ඉතින් මේක අනිවාර්යෙන්ම ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාගේ අභ්‍යන්තර සාමයත් වැඩි දියුණු වෙනවා. ඉතින් කතාවක් තියෙනවා ඉස්සර කාලේ ඉඳන් ඉක්මනින් කේන්ති ගන්න එපා නැත්නම් ඔයා වයසට යයි කියලා. මේ කතාව ඇත්ත. විද්‍යාත්මක පැත්තෙන් මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ඉතින් ඔයාගේ සෛල ඔයා විසින්ම මරවන්න එපා. ඔයාට කේන්තියක් ආවොත් ඔයා විසින්ම මේක කන්ට්‍රෝල් කරගන්න. නැත්නම් ඔයාගේ මනස පුරුදු කරගන්න. ඉතින් ඇත්තටම සමහර වෙලාවට අපි වැඩිපුර බලාපොරොත්තු වෙන්න ගිහින් තමයි දුකක් නැත්නම් තරහාවක් අපේ මනස තුළ ඉබේටම ඇති වෙන්නේ. තව දෙයක් තමයි ඔයා හිතන්න එපා මේ ලෝකේ හැම කෙනෙක්ම ඔයාට ඕන විදියට ඉන්න ඕනේ කියලා. මේක තමයි අපිට වැරදෙනම තැන. අපි හිතන ආකාරයට නෙමෙයි තව කෙනෙක් හිතන්නේ. ඔයාට ගේ ඇතුලේ ඉන්න එක නම් නිදහස, අනිත් කෙනාට ගෙදරින් එළියට යන එක තමයි නිදහස. හැබැයි ඒකෙන් ඒ මිනිස්යාට වැරද්දක් වෙනවා නම් නවත්ත ගන්න එක හොඳ දෙයක්. ඒත් ඒවට තරහ ගන්නේ නැතුව ඉස්සරින් කිව්වා වගේ කාම් වෙලා ඔයා ඒ ගැටලුව විසඳන්න බලන්න. ඉතින් මේකට ප්‍රධානම දේ තමයි අපේ හිත. ඔයාගේ හිත ආදී ඉඳන් ඔයා කන්ට්‍රෝල් කරගන්න. එතකොට ජීවත් වෙන්න හරිම ලේසි. ප්‍රශ්නත් අඩු වෙනවා. ඉතින් මේ වගේ තව වීඩියෝස් මම ඉස්සරහට අරගෙන එන්නම්. channel එක subscribe කරන්න අමතක කරන්න එපා.